එක්තරා කාලයක එක ගමක කරුණාවන්ත පිරිමි ළමෙක් හිටියා. ඔහු සෝබාදහම එක්ක ඊටා සමීපව සරල ජීවිතයක් ගත කළා. එක් දවසක් ඔහු දූවිලි පිරි ගම්මාවතේ ගමන් කිරීමට අපහසුයෙන් හිටිය වෙහසටපත් මහලු මිනිසෙකුට මේ පිරිමි ළමයා උදව් කළා. ඔහුගේ කරුණාවන්තකමට තෑග්ගක් ලෙස ඒ මහලු මිනිසා පිරිමි ළමයාට හරි අමුතු අඹ ගෙඩියක් තෑගි දුන්නා. පිරිමි ළමයාද ඒ අඹ ගෙඩිය කා එහි ඇටය මිදුලේ කොනකට විසිකලා. එදිනම රාත්‍රියේ එම අඹ ඇටය දිදුලන ගෙඩිවලින් පිරුණු අති විශාල අඹ ගසක් බවට පත් වුණා. ටික කාලයක් ගත වී මේ අරුම පුදුම අඹ ගස ගැන ගම්වාසීන් දැනගත්තා. කාලය ගත වීමත් සමග ගම්වාසීන්ගේ කෑදරකම නිසා එහි සුන්දරත්වය විනාශ වන්නට පටන් ගත්තා. එක් දිනක උදෑසන වන විට මේ මායා අඹගස අතුරුදහන් වී තිබූ අතර එය කරුණාම සහ කෑදරකම පිළිබඳ වටිනා පාඩමක් ඉතිරි කර ගියා.